නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුද්ධ චරිතය ඉතා වැදගත් දිනයක් වෙනවා. කළගුණ සැලකීමේ මාතෘකාවට මැදින් පුර 15ක් පොහෝ දවස සම්මා සම්බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කොට වදාළ වයස 29 ඇසළ පොය දවසේ ලෝතර බුදුනේ වයස 35 පිරීලා වෙසක් පුර 15ක් පොහෝ දවසේ නැවත රජගහ නුවරට වැඩම කරන්න යෙදුනේ මාස 8ක් ගත වෙලා දුරුතු පොය දවසේදී. ඊළඟට මාස 2ක් රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ රහතන් වහන්සේලාම 20000කට වඩා පහළ වුණා. විහාරස්ථාන 18කට වඩා මහා විහාරස්ථාන රජගහ නුවර ආවට කඳුරැලි අතරත සදාවතුන් විසින් ඉදි කරලා සංඝ සතු කොට පූජා කරලා තිබුණා. ඒ අතර සුද්ධෝදන මහරජුරු අපේ තථාගතයන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ කාලයේ සිට තොරතුරු විමසමින් සිටියේ. දැනට රජගහ නුවර වැඩ ඉන්නා බවද දැනගන්න ලැබුණා. එනිසා වාර 9ක් දහසක් පිරිස සමග ඇමතිවරු 9 දෙනෙක් යැව්වා සරුවක්ඥන් වහන්සේ සිය නුවරට වැඩම කරවගෙන එන්න. ඒ පිරිස බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් බණ අහලා අරහත්ත්වයටපත් වෙලා පැවිදිව හිටියා මිසක් ආරාධනා කළේ නැහැ. 10 වෙනි වාරයේට සුද්ධෝදන මහරජුරු සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේම ඉපදී සිටි සර්ව කාර්මිකාමාත්‍ය කියන අගමැතිතුමා කාලුදායි අමාත්‍යතුමාට කිව්වා, දරුවෝ ඔබවත් ගිහිල්ලා මගේ පුත්‍රවන මගේ රටට වැඩම කරවා දෙන්න. මගේ දැන් වයස වැඩි. මා ජීවත් වෙන්න කාලය තුල මට දග ගන්න ඕන. ඉතින් එතුමා කියා හිටියා, දේවයන් වහන්සේ මට පැවිදි වෙන්න අවසර දෙනවා නම් මං ආරාධනා කරන්න. සැබවින්ම එතුමා කල්ප ලක්ෂයක් තරම් පෙරම් පුරාගෙන ආපු මහ පිං ඇති කෙනෙක්. රජතුමා කිව්වා, දරුවෝ ඔබ පැවිදි වෙලා හෝ නොවි හෝ මට තථාගතයන් වහන්සේ වැඩම කරවගෙන දෙන්න. ඉතින් එතුමා දහසක් පිරිස එක්ක ගිහිල්ලා බුදුබණ අහලා පැවිදිව රහත් වෙලා හරියටම මෙන්න මේ පොය දවසේ තමයි ආරාධනා කෙලේ. ගාථා 60කින් මාර්ග වර්ණාව කරලා සරුවක්ඥන් වහන්සේට වැඳ නමස්කාරයෙන් ආරාධනා කළා කපිලවස්තු පුරනුවරට වඩින ලෙස. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ මැදින්පුර 15ක් පොහෝ දවසේදී 20000ක් මහා රහතන් වහන්සේ සමග ඒ පිය මහ රජුරුවන් ප්‍රධාන ඥාතීන්ට ධර්ම සංග්‍රහ කරනු පිණිස පිය නගන්න ආරම්භ කොට වදාළේ හරියට මැදින්පුර 15ක් පොහෝ දවස් 60කින් ගමන සම්පූර්ණ කළා. එක දවසකට ගමන් කරන්නේ යදුනක දොරක් ප්‍රමාණයයි. ඒ දවස් 60ේම කාලුදායි රහතන් වහන්සේ අහසින් වැඩම කළා සුද්ධෝදන මහ රජුරුවන් කල්ැතුම පැහැදෙව්වා. හැමදාම සරුවක්ඥන් වහන්සේට පිය රජුරුවන්ගෙන් පිණ්ඩපාත දාන ගෙනත් පිළිගන්වනවා. මේ විදිහට විශාල සේවයක් සිද්ධ කළා. පස්සේ බුදුරජාණන් වහන්සේ හරියටම බුදු වීමෙන් අවුරුද්දක් පිරුණු වෙසක් පොය දවසේදී සිය නුවරට වැඩම කරවලා කේමක ශාක්‍ය රජතුමා පිළිගන්නු නිග්‍රෝධාරාම උයන පිළිගෙන 20000ක් රහතන් වහන්සේ සමග පිළිගෙන එදා දවසේදී පුදුමාකාර ප්‍රාතිහාර්ය සිද්ධ කරමින් ධර්ම දේශනා පැවැත්වුවේ ගගනතලයේ රුවන් සක්මනක්මව හරියටම යමා මහ පෙළහර පාමින් මහ පොළොවද කම්පා වුණා. විසිතුරු ධර්ම දේශනා කළ සදේවක ලෝකයේ අතරත කෝටි ලක්ෂයක් දෙවිබමුන් රහත් වුණ අසංකේයයක් පිරිස සෝවාන් ආදී යට මාර්ගඵල නිවන් සුව ලැබුවා. මල්වැහි වැස්ස මේ ආදී සිදුවීම් සියල්ලට පෙරගමන් වූයේ අද වැනි මැදින්පුර 15ක් පොහෝ දවස.